ඇත්තෙන්ම මට මගේ මේ පස්වෙනි අධ්‍යක්ෂණය පළවෙනි එක පාර්ලිමේන්තු ජෝක්ස් වන් ඊට පස්සේ වන් ෂොට් වන් ලීඩර් වන් ඩොක්ටර් නවරියන් මේ OIC ගඩාෆි. ඉතින් පහුගිය ටිකේම ලොකු සංවාදයක් ආවනේ මේ අපේම රටේ කතාවක් කරන්න මේ රීමේක් කොපි කරන්න එපයි කියලා. ඉතින් ඒ හින්දා මේ අපේ ලංකාවෙම හද කතාවක් තමයි කරේ මේ ෆිල්ම් එක. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා රසික ජනතාවට ඇවිල්ලා ෆිල්ම් එක බලන්න කියලා. ඉතින් අපේ ෆිල්ම් එක ගැන මගේ ෆිල්ම් එක ගැන මම කතා කරන එකට වඩා හොඳයි බලන ගෞරවනීය ප්‍රේක්ෂකයෝ කතා කරන එකට. ඉතින් මම හිතන්නේ හරි සන්තෝෂයි ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක් වෙන ගඩාවේ මම හිතන්නේ දින 100 ඉක්මවා තිරගත වෙනවා කියන එකේ පෙරනිමිති පහළ වෙනවා. ඇත්තෙන්ම මෙවැනි චිත්‍රපට ඉතාම අවශ්‍ය වෙනවා සිනමාවේ වර්ධනය සඳහා සිනමා පොදු ජනතාව අතරට යෑම සඳහා සමාජ අසාධාරණ පිළිබිඹු වෙන මෙම චිත්‍රපටියේ හැම අතින්ම විනෝදාත්මක චිත්‍රපටියක් ඒක ඇවිල්ලා ඇක්ෂන් ගණේ චිත්‍රපටියක් මම සුබ පතනවා ඇත්තටම මේ මටත් මේ චිත්‍රපටයේ දායක වීම ලැබීම සතුටුයි. ඉතින් රංජන්ට සුබ පතනවා දිගු ගමනක් යන්න ගඩාෆිට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. RR Films ගඩාෆි අද දවසේ මාධ්‍ය දර්ශනය පැවැත්වුණා මේ විදිහට. ඉතින් හැමෝගෙම හොඳ ප්‍රතිචාර ලැබෙන මොහොතක් ගොඩක් සතුටුයි. මොකද රංජන අයියා මේ ෆිල්ම් එකට කතා කරපු මොහොතේ ඉඳන් පුදුම ආසාවක් තිබ්බ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු කරන්න. ඉතින් විශේෂයෙන්ම රංජන අයියාගේ අධ්‍යක්ෂණය ගැන කියන්න ඕනේ. පුදුම පහසුවකින් වැඩ කරපු චිත්‍රපටයක්. මෙච්චර කල් කරපු ෆිල්ම් හතර මෙයාගේ හිට් එකක් වුණා. අනිවාර්යෙන් මම දන්නවා ගඩාෆිත් ඒ වගේ. මොකද මේ පහුගිය කාලේ තිබ්බ චිත්‍රපටි වලට වැඩිය වෙන වයිබ් එකකින් තියෙන චිත්‍රපටයක් තමයි මේ ගඩාෆි කියලා කියන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා පවුල පිටින් ඇවිල්ලා බලන්න පුළුවන් වෙනස් විදිහේ පොඩි ආතල් එකක් තියෙන කික් එකක් තියෙන චිත්‍රපටයක්. එන්න පවුල පිටින් ඇවිල්ලා බලන්න ගඩාෆි. thank you. මම ආවා රංජන් රාමනායකගේ OIC ගඩාෆි මම සම්බන්ධයි. රංජන් රාමනායක සෑම් චිත්‍රපටයකට මම සම්බන්ධයි. නමුත් මේ චිත්‍රපටය රංජන් රාමනායක වෙනම රූප රාමුවක කර චිත්‍රපටයක්. සමහර විට පරණ චිත්‍රපටවල ඉඳ ආටිස්ට්ලාගෙන් ඉන්නේ මම විතරයි වෙන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටය සමාජයට යමක් කතා කරන බැරෑරුම් හාස්‍යමය චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටිය හොඳද නරකද කියන එක දැන් ළඟදීම රිලීස් වෙනවා. ඕකට බලන්න රංජන් රාමනායකගේ සෑම් චිත්‍රපටියම හොඳයි. මේකත් හොඳයි. හැබැයි මේකේ යථාර්ථය මොකක්ද කියලා තේරුම් අරගෙන අපි කතා කරමු. ජය වේවා. සිංහල සිනමාවේ ජනප්‍රියතලයේ චිත්‍රපටිවල ජන හදවත්වල රංජන නාදේ බවට පත්වන්නේ රංජන් රාමනායක කියන වග තවදුරටත් තහවුරුන අවස්ථාවක් විදිහට තමයි මම මේ ගඩාෆි චිත්‍රපටය දකින්නේ. හේතුව රංජන් රාමනායක සිංහල සිනමාවේ දකින්න ලැබුණු දවසේ ඉඳලා ඔහුගේ සුපිරි බව සහ තාරකා ගුණය කොච්චර වැඩි වෙලා තියෙනවද කියන වග අපිට මේ ගඩාෆි චිත්‍රපටය බලද්දී තවදුරටත් දැනෙනවා. අද මාධ්‍ය දර්ශනයේ තිබ්බේ සාමාන්‍ය මාධ්‍ය දර්ශනයක් තියෙද්දී චිත්‍රපට ශාලාවක චිත්‍රපටයේ බලනවා එතනින් එහාට ඉවරුණාට පස්සේ හැමෝගේ ප්‍රතිචාර ලැබෙනවා තමයි අපි දකින්නේ. හැබැයි අද මේ චිත්‍රපටයේ පුරාවටම අප්පුඩි ගහන සද්ද, විසිල් ගහන සද්ද, ඒ වගේම සින්දුවක් යනකොට ඒ සින්දුවත් එක්ක එකතු වෙන සද්ද මේ හැම දෙයක් එක්කම අර බයිස්කෝප් යුගයේ චිත්‍රපටයක් රසවිඳින ස්වභාවය සහ රසවිඳින කලාව අපිට අද දක්නට ලැබුණා. ඒකින්ද තමයි මම හිතන්නේම සිංහල සිනමාවේ රංජන රාවේ බවට රංජන් රාමනායක හැමදාමත් අපේ ජනප්‍රිය ධාරාව තුළ පත්ව තිබෙනවා කියන එක යලිත් තහවුරුණු චිත්‍රපටයක් තමයි ගඩාෆි චිත්‍රපටය කියලා කියන්නේ. ඇත්තම කාලයකට පස්සේ නිකන් hina වෙවි හොඳට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් රංජන් රාමනායකට ස්තුතිවන්ත වෙනවා. එවැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කළා දුප්පත් ජනතාව වෙනුවෙන් හදපු චිත්‍රපටයක්. හරිම සන්තෝෂයි රංජා අපට ජය වේවා. මටත් ජය වේවා. හරිම සතුටු දවසක් අද OIC ගඩාෆි අපි මීට මාස කීපයකට පෙර ෂූටිං ඉවර කරපු ලස්සන වැඩක්. ඉතින්
ඇත්තට මමත් ප්‍රථම වතාවට තමයි අද ගඩාෆි චිත්‍රපටය නැරඹුවේ. අද අපේ මාධ්‍ය සහෝදර සහෝදරයන්ට තමයි ප්‍රථම වතාවට අපේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරේ. මං හිතනවා මට පෙනුන විදිහට නම් හැමෝන්ගේම මූණවල තියෙන පරාපොරොත්තු සහගත හැඟීමක් මෙතෙක් වෙලා ලැබිච්ච ප්‍රතිචාර හොඳයි. ඒ වගේම රංජන රාමනායකයට ස්තුතිවන්ත වෙන්න ඕනේ මාව මේ චරිතයට තෝරාගත් එකට. ලේසි චරිතයක් නෙමෙයි මම කරේ. හිරුණිගේ චරිතය පොඩක් වෙනස්. ඉතාමත්ම විශේෂ චරිතයක්. ඉතින් thank you so much රංජන අයගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය. මං හිතනවා වෙනදා රංජන අයගේ ෆිල්ම්ස් හැම එකක්ම ආදරෙන් අපේ ප්‍රේක්ෂකයෝ වැළඳගත්තා. ඉතින් මං හිතනවා මේ පාරත් OIC ගඩාෆි චිත්‍රපටයේ මිනිස්සු අනිවාර්යයෙන්ම ආදරෙන් වැළඳගන්නේ කියලා. ඉතින් මම මේකේ කරන්න පොඩි වෙනස් චරිතයක්. ඇවිල්ලා බලන්න මොකද හිතෙන්නේ කියලා කියන්න 18න් ඉහළ හැමෝටම මම ආරාධනා කරනවා එන්න ඇවිල්ලා බලන්න කියලා. මට මේ පිටිපස්සෙන් කියන එක එකව කරන්න කියලා මම ඒක කරන්නේ නැහැ. ඒක ඇවිල්ලා බලන්න මොකද මම වෙනස් චරිතයක් කරන්නේ. මම ඇත්තටම කෑ ගහන්නෙත් නැහැ, හූ තියන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. මිනිස්සු මාව දැකලත් නැහැ මේ විදියට. ඉතින් පිටිපස්සෙන් කියන දේ කරන්නේ නැහැ. මොකද එතකොට අගේ නැති වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම එන්න ඇවිල්ලා බලන්න මොනවද මම මේ කරන්නේ කියලා. හොඳ චිත්‍රපටයක් ලස්සනයි. 18 ඉන්න හැමෝටම ආරාධනා කරනවා ගඩාෆි රිලීස් කරාට පස්සේ ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා නරඹන්න අපිට ඕගොල්ලන් කමෙන්ට්ස් දෙන්න. Thank you so much.